අයිබෝවන් අද අපි බලමු ඊගොට වෙබ් අඩවියේ සිංහල පාඨමාලාවලට අපි කොහොමද යන්නේ කියලා. ඉතින් මේකේ සිංහල පාඩම් ගොඩක් ඔබට තියෙනවා. මුලින්ම ඔබට තියෙන data analytics පිළිබඳව මොඩියුල් 10ක් සහිත පාඨමාලාවක්. ඇතර මේ පාඨමාලාව නොමිලේ ලබා ගන්න පුළුවන්. ඊටාම වැදගත් අන්තර්ගත ගොඩක් 2025 වර්ෂයට ගැලපෙන පරිදි මේ සකස් කරලා තියෙනවා. ඊළඟ පාඨමාලාව තමයි AI පද්ධතියක් සම්බන්ධයෙන් කොහොමද මේ Python සහ machine learning භාවිතා කරන්න කියලා. Python සහ machine learning භාවිතා කරලා ලොතරැයි අංක ලබා ගන්න, ඒ කියන්නේ ඒවා ප්‍රෙඩික්ට් කර නැත්නම් අපි සමාලෝචනය කරන ක්‍රමවේදයක් තමයි මෙම වැඩසටහනේදී ක්‍රියාත්මක වෙන්නේ. මේක ඇත්තටම සිංහල මාධ්‍යයෙන් ඔබට පියවරෙන් පියවර අපිට බලා ගන්න පුළුවන්. අපි ඊළඟට බලමු ඊළඟ පාඨමාලාව මොකක්ද කියලා නොමිල ලබා ගන්න පුළුවන්. එතරම් ඒක ගොඩක් ළමයි කැමති Arduino කියන වැඩසටහන. Arduino කියන වැඩසටහනෙන් කොහොමද Arduino වලින් අපි යම් ඉලෙක්ට්‍රොනික උපාංගයක් සකසගන්නේ කියලා. ඊළඟට Laravel කියන එක ගොඩාක් ජනප්‍රියයි, ගොඩක් ළමයි දන්නවා. වෙබ් අඩවි සංවර්ධනයේට භාවිතා කරන PHP ෆ්‍රේම්වර්ක් එකක්. මේක ඇත්තට මොඩියුල් 10ක් යටතේ PISA ඕඩරින් සිස්ටම් එකක් හරියටම කරන විදිහ මේකදී අපිට බලා ගන්න පුළුවන්. ඊළඟ පාඨමාලාව තමයි මැෂින් ලර්නින් පිළිබඳව. ඒ කියන්නේ වර්තමානයේ පාවිච්චි කරන AI තාක්ෂණයක කොටසක් තමයි මැෂින් ලර්නින්. ඒ වගේම මෙහි ඇතුළත් කරලා තියෙන React කියන ෆ්‍රන්ට් එන්ඩ් ෆ්‍රේම්වර්ක් එක වෙබ් අඩවි සංවර්ධනයට යොදා ගන්න ඉතාම ජනප්‍රිය ෆ්‍රේම්වර්ක් එකක්. ඒකත් හොඳ කියන්නේ අලුත් අයට ඉගෙන ගන්න පහසු වෙන පරිදි හොඳට සකස් කරපු වැඩසටහන් පාඩම් මාලාවක් මෙහි ඔබට බලා ගන්න පුළුවන්. ඊළඟට කෘත්‍රිම බුද්ධිය පිළිබඳ තවත් පාඩම් වලට ජාලකරණය, ඊළඟට ගොඩාක් ප්‍රෝග්‍රෑමින් ඉන්න අයට Python වලින් ප්‍රෝග්‍රෑමින් පිළිබඳ ඉතාම සරල නෝට් එකක් මෙහිදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඊළඟට Django කියන වෙබ් අඩවි නිර්මාණය කරන Python based framework එක ගැනත්, ඊළඟට තාක්ෂණික ලිපියසක් මෙහි අඩංගු වෙනවා. ඊළඟට PHP MySQL කියන සරල භාෂාවෙන් කොහොමද වෙබ් අඩවි පද්ධතියක් සකසගන්නේ කියන එකත්, ඊළඟට cyber security වගේ ලිපි රාංග රැසක්, ඒ වගේම මුතුගාංග සංවර්ධනය පිළිබඳ සම්පූර්ණ පාඨමාලාවක් මොඩියුල් 10ක් යටතේ මෙහිදී ඔබට බලා ගන්න පුළුවන්. ඒ වගේම තවත් පාඩම් කිහිපයක් තියෙනවා. අපි ඉදිරියේදී ඒ පිළිබඳව ඔබට තොරතුරු ලබා දෙනවා. ස්තුතියි.